දීලා අරගෙන විදේශිකයන්ට මේ ඉන්න තත්ත්වati සමරන්න. මේ උන්ට වීසා දුන්නේ කවුද? ලංකාවෙන් අපි අහන්නේ ආගමන විගමන කරලා අපි අහන්නේ කවුද මුන්ට වීසා දුන්නේ? මේ පලස්තීන ආගමිල්ල මේ රටේ හංගගෙන හිටියා. සම්පූර්ණයෙන්ම අන්තවාදයක් වපුරවන්නේ මේ රටේ කිසිම සිවිල් වැසියෙක් මැරුන්නේ නැහැ. මේ රටේ උනේ ත්‍රස්තවාදයත් එක්ක යුද්ධයක් විතරයි. මේ රටේ නන්දි කඩාල් වල මැරුනේ ත්‍රස්තවාදී. මේගොල්ලෝ සිවිල් වැසියෝ කියලා කියන්නේ ත්‍රස්තවාදී හිටපු ටූ ටෝන් කාරයෝ. පෙළේ පඩයන්ට ආයුධ අරන් ගිහින් ඉවරලා ටූ ටෝන් කාරයෝ. ඒ කියන්නේ උන්ගේ LTT ඇඳුමේ භාගයයි අනිත් ඇඳුම LTT සිවිල් බැඳුම. උන් මැරුණාට පස්සේ ආයුධ අරන් ගිහින්ලා උන්ව දාන සිවිල් වැසියෝ කොටට. උන් සිවිල් වැසියෝ වෙන්නේ කොහමද? ලංකාවේ හමුදාව වෙඩි තිබ්බේ ත්‍රස්තවාදීන්ට විතරයි. ලංකාවේ හමුදාව සම්පූර්ණයෙන්ම ත්‍රස්තවාදයක් එක්ක යුද්ධ කළේ. ලංකාවේ වෙන ප්‍රශ්නයක් උනේ නැහැ. මුන් ඇවිල්ලා මේ බඩගෝස්තරවාදයට කරන්නේ. මුන්ට එංගලන්තේ මුන්ට මෙහෙවල් අපිට කරුණා කර යන්නලු. තනිකර කොටියව තාත්තල් එකක් දුන්නා ගිහිල්ලා. උන්ට එංගලන්තේ අතුවා යුරෝපේ ඇමරිකාවේ කැනඩාවේ සිටිසන් ගන්න ඕන කමට රට ඇතුලේ ප්‍රශ්න ඇති කරන්නේ. මේක නැතුව වෙන ප්‍රශ්නයක් නැහැ. ලංකාවේ ප්‍රශ්නයක් තියෙන ජනසංහාරයක් වුණා නම් වැල්ලවත්තේ මේ වැල්ලවත්තේ කොහොමද දෙමළ මිනිස්සු ඉන්නේ? සංහාර කරේ කැනඩාව. කැනඩාව ඇබෝජියන් නරුන්ව මැරුවා. කැනඩාව ස්වදේශිකයන්ව මැරුවා. ස්වදේශිකයන්ව මරලා කැනඩාව බලහත්කාරයෙන් කැනඩාව කියලා රජයක් හැදුවා. අන්න උණුයි සංහාර කරේ. අපි සංහාර කළේ නෑ. මුන් ඇවිල්ලා මේ බොරුවට සංහාර කියලා බයිලාවක් ගහනවා. වීසා දෙන්නේ කවුද? වීඩියෝ කරගනිත් ඔගේ තියෙන එකත්. අල්ල මේ වීඩියෝ කරපුවා බය නෑ වීඩියෝ කරපුවා. ටික ඇවිල්ලා කොටසා කරනවා. දැන් පලස්තීන අයින් කරන්න බෑනේ අපි රාජකාරිය මේ මුල්ලිවායිකල් අනුස්මරණය අපි මෙතන කරනවා. මේක කොළඹෙන් අපි පටන් ගත්තේ 2022 පාට බෑපු අවස්ථාවේ තමයි මේක ගෝල් ෆේස් එක පටන් ගත්තේ. ඉතින් එදා ඉඳන් අද දවසේ ශ්‍රී ලංකා පුරවැසි යටියට සියලුම දෙනා මේකට දායක වෙනවා. බාධා කරත් එදා ඉඳන් අදත් බාධා කරත් ඒ බාධා මැද්ද වුණත් සියලු දෙනා මේකට සහයෝගය දෙනවා. හිම්බයිම් තඩන් දින්දිඩුමේ ආදීකத்தின் குரல் யாவும் இடி மின்னல் தாக்கி அழிந்திடுமே அதை பார்ப்போமே நாம் பார்ப்போமே වත් සංහාර කලපුව ඇත්ත යුක්තිය මල උන්ට